ගමක් තුල සිදුවන ලිංගික හා ශ්‍රම සූරාකෑම් ගමේ Tamanගේ පැවැත්ම වෙනුවෙන් සිය බල පරාක්‍රමය හරහා සිදු කරන සිත් පිට නැති මිනිස් ඝාතන දෙයනේ ඇත්තටම බලද්දී අපේ රටේ නගරයට වඩා ගම කොයිතරම් නම් භයානකද දූෂිතද අපරාධ භූමියක්ද ටෙලි නාට්‍යයක් දැන් විකාශය වන ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍ය තමයි වැද්ද අද්දර වෘත්තාකාර මාවතක තිරස් ගමනක්. ඇත්තටම මේ ටෙලි නාට්‍ය විකාශය වීම ආරම්භ කළේ නම් පසුගිය වසරේ දෙසැම්බර් 9 වන දින සිට මේ වෙද්දී කොටස් 30කට ආසන්න ප්‍රමාණයක් විකාශය වෙලා අවසන්. ඉතින් මම විශ්වාස කරනවා අපේ රටේ බහුතරයක් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් මේ වෙද්දී මේ ටෙලි නාට්‍ය සමග අත්වල බැඳගෙන ඇති නරඹනවා ඇති. ඉතින් ගමක් මූලික කරගත්ත ටෙලි නාට්‍යයක්. දැන් පසුගිය කාලේ බරපතල විවේචනයක් තිබුණානේ. ගම කේන්ද්‍ර කරගත්ත ටෙලි නාට්‍ය රැල්ලක් විහි වුණා කියලා ඒක ඇත්ත. මේ කතාවත් එහෙම තමයි. නමුත් මේකේ වෙනම ලස්සනක් තියෙනවා. අනිවාර්යෙන් මේක කියන්නට ඕනේ. ඒ වගේම මේ ටෙලි නාට්‍යයේ නළු නිලියක් මේ කාස්ට් එක සිය චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම කියන්නට අවශ්‍යයි. ඉතින් ටෙලි නාට්‍යයේ තිරපිටපත් රචනය සිදු කරලා තියෙන්නේ සමන්ත කුමාර ගමගේ. ඔහු මේ ටෙලි නාට්‍යයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරන බණ්ඩගේ චරිතය කරන්නේ සමන්ත කුමාර ගමගේ. අද අපිට ඉන්න දක්ෂ නළුවෙක් වගේම දක්ෂ තිරපිටපත් රචකයෙක්. එතකොට මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂක තමයි බුද්ධික ලොකු කැටිය. කැමරාකරණය ගාමිණී චමින්ද විසින් සිදු කරන්නේ. සංස්කරණය නාමල් සමරතුංගගේ. ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයා තමයි රංජිත් ප්‍රේමවීර. බලන්න ලස්සන තේමා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. වසන්ත කුමාර කොබෝවක විරචිත කරපු ලස්සන අර්ථවත් පදරුත්. එතකොට ගීතේ ගායනාව සිදු කරන්නේ අද අපට ඉන්න අතිදක්ෂ සම්මානිත ගායනවේදිනිය ශශිකා නිසංසලා. හරිම ලස්සනට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා ගීතයට සිය සුගායනය තුල. ඉතින් කාස්ට් එක ගැන සඳහන් කළොත් නම් කිහිපයක් පමණක් කියන්නම්. නළු නිලියන් අතරේ නයෝමි තක්ෂිලා, චමීර ලියනගේ, නිරෝෂන් විජේසිංහ, මේධා ජයරත්න, දීපානි සිල්වා, මහෙන්ද්‍ර වීරරත්න, තනුෂ්ක ඩයස්, මදාරා සෙව්වන්දි, අනුෂා දිසානායක. විශේෂයෙන් කියන්නට ඕනේ කාරණාවක්. අනුෂා දිසානායක කියන්නේ බොහෝ දෙනෙක් නොදන්නවා ඇති අපේ රටේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රබල දක්ෂ සම්මානිත රූපණ වේදිනියක්. ඉතින් මේ හැමෝම තවත් නම් නොකියූ අනෙක් නළු නිලියන් පවා සුළු චරිතවලට පවා අපිට දකින්නට ලැබුණා මේ කොටස් කිහිපය තුළ උපරිම ඒ චරිතවලට සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ඒක ප්‍රබල සාධකයක් වෙනවා මේ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වයට ඇත්තටම. ඉතින් ගම මූලික කරගත්ත කතාවක්. ගමේ සිදුවන අපරාධයක්. ගමේ මුදලාලි. එම මුදලාලි ලවණ තරම් ඉන්නවා ගම්වල. පැහැදිලිවම මුදලාලි කරන ඒ අපරාධයන්, තමන්ගේ බල පරාක්‍රමය පතුරවන ආකාරය, ලිංගික සූරාකෑම් සිදු කරන අයුරු, ශ්‍රමය සූරාකන ආකාරය කොයි තරම් නම් නින්දිතද, සාහසිකද, දේශපාලන රැකවරණය ලබා ගන්න ආකාරය. එතකොට තමන්ගේ පුතා සමීර ලියනගේ නිරූපණය කරන සුදු මහත්තයා තාත්තගේ අඩිපාරේම ගමන් කරන ආකාරය තමයි දකින්නට පුළුවන් වෙන්නේ. සඳලි කියන්නේ නයෝමි තක්ෂිලා දක්ෂ ලෙස රඟපාන ඒ චරිතය. සඳලි කියන්නේ නිර්භීත උගත් තරුණ කාන්තාවක්. එතකොට ඔය අතරේ ගමට එන අලුත් වනජීවි නිලධාරීතුමන්, ඒ තරුණයා අවංකත්වයේ ප්‍රතිමූර්තියක් වගේ. පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින. ඉතින් තව බොහෝ චරිත එකට එකතු වෙලා මේ ටෙලි නාට්‍ය ගලාගෙන යනවා හරි සුන්දර විදියට. ඒ වගේම අලි මිනිස් ගැටුම තුල ඇතිවන ඒ ඛේදවාචකය මේ වෙද්දි මනවින් පෙන්눔 කරලා තියෙන එක ශෝකාන්තයක්. ඉතින් ගම ඇත්තටම නගරයට වඩා දූෂිතද, භයානකද,
අපරාධ භූමියක්ද? මේ තමයි කතාබහට ලක් කරන්නේ මේ ටෙලි නාට්‍ය තුල සමන්ත කුමාර ගමගේ සහ බුද්ධික අධ්‍යක්ෂකවරයා. ඇත්තටම සාර්ථක නිර්මාණයක් කියලා කියන්නට පුළුවන් ගම කේන්ද්‍ර කරගත්ත තවත් එක් නිර්මාණයක් විදිහට මේ බැද්ද අද්දර. වීඩියෝ එක අවසන් කරන්න පෙර මේ දේ සඳහන් කළ යුතුමයි. අපි හැමෝම හිතන් ඉන්න මවාගෙන ඉන්න මේ ගමේ සුන්දරත්වයේ චමත්කාරය ඇත්තටම ගම තුල ඒ මිනිස්සු අතරේ ගමේ ජීවත් වෙන තියෙනවද? ඒක ප්‍රශ්නාර්ථයක්.